2026 එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය තරඟ 3 බැගින් යුක්ත එක් දින තරඟාවලියකින් හා 20/20 තරඟාවලියකින් සමන්විතයි. ඒ සඳහා සහභාගී වන එංගලන්ත කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණියා. එහි එක් දින තරඟාවලියේ පළමු තරඟය හෙට එනම් ජනවාරි මාස 22 වෙනිදායින් ආරම්භ වන අතර දෙවෙනි තරඟය ජනවාරි මාස 24 වෙනිදාත් තුන්වෙනි හා අවසන් එක් දින තරඟය ජනවාරි මාස 27 වෙනිදාත් පැවැත්වීමට නියමිතයි. මේ සියලු තරඟ දිවා රාත්‍රී තරඟ ලෙසින් ශ්‍රී ලංකා වේලාවෙන් සවස 2:30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ඒ සඳහා වන ශ්‍රී ලංකා එක්දින සංචිතය අද ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර චරිත් අසලංකගේ නායකත්වයෙන් යුක්ත මේ සංචිතයට ක්‍රීඩකින් 17 දෙනෙකු ඇතුළත් වෙනවා. ඒ අනුව හෙටින් ඇරඹෙන එංගලන්තයට එරෙහි එක්දින තරඟාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය වන්නේ නායක චරිත් අසලංක, පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, පවන් රත්නායක, ධනංජයද සිල්වා, ජනිත් ලියනගේ, කමිදු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, වනිදු හසරංග, ජෙෆ්රි වැන්ඩසි, මහීෂ් තීක්ෂණ, මිලාන් රත්නායක, අසිත ෆර්නෑන්ඩෝ, ප්‍රමෝද් මදුෂාන් සහ ඉෂාන් මාලිංගයි. එහෙනම් හෙටින් ඇරඹෙන ශ්‍රී ලංකා එංගලන්ත එක් දින තරඟාවලියෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රිස්ජනි අපි සුබ පතනවා. මේ වගේ ක්‍රිකට් ලෝකයේ අලුත් වෙන තොරතුරු ඔයා ළඟටම ගෙන්න ගන්න ක්‍රිස්ජනි අපේ YouTube channel එක subscribe කරලා bell notification on කරගන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙමු. එතෙක් ඔයාට ක්‍රීඩාශීලී සුබ දවසක්.